සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අපි අද ඩිස්කස් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ 2025 O level paper එකේ ඇවිල්ලා තියෙන දෙවෙනි පත්‍රයේ එක කොටසේ පළවෙනි ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්නයත් ප්‍රතිශත පාඩම නැත්නම් වැල් පොඩි සහ කොටස් වෙනද බල ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. අපිට හුරු පුරුදු ආකාරයක් ටයිප් එක එකමයිනේ. දැන් නීන් දෙකක් දීලා තියෙනවා. එකක් වැල් පොලි ආශ්‍රිතව, අනිත් එක කොටස් වෙනද බල ආශ්‍රිතව. දෙකේ සංසන්දනයක් තමයි යන්නේ. ඉතින් ඔයාලට කලින් ගණන් ටික හැදුවා නම් කලින් 2019 2024 අතර ගණන් ටික try කරා නම් කලින් මේ ටික මේකේ අපේ ඩිස්කෂන් එකත් එක්ක එකතු වුණා නම් ඔයාලට මේක නුහුරු ගාණක් වෙන්න විදිහක් නෑ. එතකොට මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වැල් පොඩි සම්බන්ධයෙන් මොකක් හරි නොතේරෙන දැනක් තියෙනවා නම් මේ YouTube channel එකේම වීඩියෝ එකක් ඇතියට කොහොමද වැල් පොඩි ගාන සහ කොටස් ශේෂවන ශේෂවන ක්‍රමයටදී පොලිය ගණනය කරන්නේ කොහොමද කියන එක ගැන යට වීඩියෝ එකක් කරලා දෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් ගන්න ඩිස්කස් කරමු. කියනවා දැන්වීමක් දාලා තියෙනවා බැංකුවක් තැන්පතු සඳහා 15%ක වාර්ෂික පොලි අනුපාතිකයක් ගෙවයි. පොලිය වශයෙන් පොලිය වාරික වශයෙන් තැන්පතු මුදලට එකතු කරනවා කියලා කියනවා. ඊට පස්සේ අනිත් දැන්වීම තියෙනවා මූල්‍ය සමගම කොටසක් රුපියල් 60 බැගින් මිලදී ගත හැකියි. හරි. අපිට පළවෙනි ගාන කියලා තියෙනවා අමල් රුපියල් 60,000ක මුදලක් වර්ෂ දෙකක් සඳහා බැංකුවේ ගිණුමක තැන්පත් කරයි. පළමුවන වර්ෂය සඳහා ඔහුට ලැබෙන පොලි මුදල කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. මොකද්ද වැල් පොලිය කියන්නේ? ඔයාලට දැන් ඔළුවේ තියෙන්න ඕනේ. වැල් පොලිය කියන්නේ 30,000ද 60,000ද 75,000ද කීයද අදාළ නැහැ. වර්ෂය ආරම්භයේ වර්ෂය පළමු වන කියන්නේ පළමු වන හෝ කීවෙනි වර්ෂයේද කියලා අදාළ නැහැ. වර්ෂය ආරම්භයේ මේ කියන ගිණුමේ කීයක් තිබ්බද? හරි. වර්ෂයේ ආරම්භයේ ගිණුමේ කීයක් තිබ්බද? අන්න ඒකෙන් 115ක්. අන්න ඒකෙන් 115ක් තමයි වර්ෂය අවසානයේ විදියට පොලිය විදියට එකතු වෙන්නේ. මොකද්ද කිව්වේ? වර්ෂය ආරම්භයේ සලකන වර්ෂය තියෙනවනේ. ඒතර පළමු වර්ෂය තියෙනවා, දෙවෙනි වර්ෂය තියෙනවා, තුන්වෙනි වර්ෂය තියෙනවා. ඒතර අපි දැන් දෙවෙනි වර්ෂය ගන්නවා නම් දෙවෙනි වර්ෂය ආරම්භයේ ගිණුමේ කීයක් තියනවද? අන්න ඒකට තමයි 115ක් දෙවෙනි වර්ෂයේ අවසානයේ එකතු වෙන්නේ. තුන්වෙනි වර්ෂය ගන්නවා නම් තුන්වෙනි වර්ෂයේ ආරම්භයේ ගිණුමේ කීයක් තියනවද? තුන් ඒ ප්‍රමාණයට 115ක් තමයි තුන්වෙනි වර්ෂයේ අවසානයේ එකතු වෙන්නේ. හරි. එහෙමනම් දැන් පළමුවන වර්ෂය අවසානයේ අපෙන් අහන්නේ පළමුවන වර්ෂය සඳහා උඩ ලැබෙන පොලිම මුදල කීයද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් මට පුළුවන් මෙහෙම කරන්න. මම පළවෙනි ප්‍රශ්නේ විසඳනවා. වර්ෂය ආරම්භයේ තිබ්බ රුපියල් 60,000ක් 60,000න් 100න් 115ක් තමයි පොලිය විදිහට එකතු වෙන්නේ. හරි. 100ක් දැම්ම 15ක් පොලිය ලැබෙනවා. එහෙනම් 60,000ට කීයද කියලා හොයන්න තියෙන්නේ. එහෙනම් මේක විසඳන්න. මේක විසඳපුවාම වාට එනවා රුපියල් 9,000ක් විදියට වර්ෂ අවසානයේදී පොලිය. හරි. හා ඊට පස්සේ ඔන්න දැන් දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව කියන්නේ වර්ෂ දෙකක් අවසානයේ අමල්ගේ බැංකු ගිණුමේ ඇති මුළු මුදල කීයද කියලා. හරි. එතකොට දෙවන වර්ෂය අවසානයේ අමල්ගේ ගිණුමේ ඇති මුදල හොයනවා නම් මම දැනගන්න ඕනේ මොකද්ද? දෙවන වර්ෂයේ ආරම්භයේ ගිණුමේ කීයක් තිබ්බද? අන්න ඒ ආරම්භයේ ගිණුමේ තියෙන ප්‍රමාණයට තමයි දෙවෙනි වර්ෂයේ අවසානයේදී පොලියක් හැදෙන්නේ. හරිනේ. මම හිතනවාට පැහැදිලි ඇති කියලා. එතකොට ඔයා දැන් දන්නවා පළමුවන වර්ෂයේ අවසානයේ පොලි කීයක් එකතු වුණාද කියලා. හරි. එහෙනම් 60,000ක් තිබ්බා. අලුතෙන් 9,000කුත් එකතු වුණා. එහෙනම් 69,000ක් තියෙනවා පළවෙනි වර්ෂයේ අවසානයේ ගිණුමේ. කියන්නේ දෙවෙනි වර්ෂයේ පටන් ගනිද්දී 69,000ක් තියෙනවා
මෙයාගේ ගිණුමේ තියෙන මුදල රුපියල් 69000ක් වෙනවා. ඉතින් ඔන්න ඔය 69000ට තමයි පොලියක් එකතු වෙන්නේ දෙවෙනි වර්ෂයට අදාළව. මොකද කරන්නේ? අපිට කරන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. පළවෙනි විදිහ තමයි දෙවෙනි වර්ෂයට අදාළව පොලිය හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද හොයන්නේ? 100කට නම් 15ක පොලියක් දෙනවා. එහෙනම් 69000කට කීයක්ද කියලා හෙව්වොත් මට ගන්න පුළුවන් නේද? ළමයි දෙවෙනි වර්ෂය සඳහා පොලිය. හරි. ඔයා දන්නවා දැන් දෙවෙනි වර්ෂය සඳහා පොලිය කීයද කියලා දන්නවා. පළමු වර්ෂය සඳහා පොලිය 9000ක් කියලා දන්නවා. තැන්පතු මුදල 60000ක් කියලා දන්නවා. එහෙනම් 60000යි 9000යි මෙන්න මේක සුළු කරපුවාම වෙන ගාණයි තුන එකතු කරොත් ඔයාට පුළුවන් දෙවෙනි වර්ෂයේ අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල හොයන්න. හරි. ඔක එක විදිහක්. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා. මොකද්ද? අනිත් විදිය තමයි අපිට කෙලින්ම ගන්න පුළුවන් මෙන්න මෙතන. හරිද? මේක තමයි තියෙන ලේසිම විදිය. 69000ක් තමයි දෙවෙනි වර්ෂය ආරම්භයේ තියෙන්නේ. හරිද? එහෙනම් දන්නවා ඔයා රුපියල් 100ක් තිබ්බනම් හරිද? වර්ෂය ආරම්භයේ රුපියල් 100ක් තිබ්බනම් වර්ෂය අවසානයේදී ගිණුමේ ඇති මුළු මුදල කීයක් වෙන්න ඕනද? 100ක් තිබ්බනම් 115ක් වෙන්න බෑ. හරිද? 100ක් තිබ්බනම් 115ක් වෙන්න ඕනේ ගිණුමේ ඇති මුළු මුදල. ආ එහෙනම් මම මෙයා කිරීම 115න් ගුණ ගන්න 100ට 115 ගුණ කිරීම 69000 කියන එකෙන් මට කෙලින්ම ගන්න පුළුවන් නේද මෙයාගේ දෙවෙනි වර්ෂයේ අවසානයේ තියෙන මුළු මුදල. හරිද? දැන් මම මේ මෙතඩට ගියේ මෙන්න මෙතන මෙයාව හොයලා තියෙන නිසා. හරිද? කියන්නේ පළමුණු වර්ෂයේ අවසානයේ පොලිය හොයලා තියෙන නිසා තමයි මම මෙහෙම හදන්නේ. එහෙම නැත්නම් අපිට තව විදියක් තියෙනවා හදන්න පුළුවන්. මොකද්ද? අපිට පුළුවන් කෙලින්ම ගන්න. කෙලින්ම ගන්න කියන්නේ මෙන්න මේකයි. අපි දන්නවා පළමු වර්ෂය සඳහා පළමු වර්ෂය මෙයා 60000ක් තැන්පත් කරා. හරිද? මෙයා 60000ක් තැන්පත් කරා. එතකොට අපි දන්නවා 100ට 115ක් පොලියක් එකතු වෙනවා කියන එකේ තේරුම තමයි ඔයා 100ක් තැන්පත් කරොත් රුපියල් 15ක් පොලිය විදියට ලැබෙනවා. එහෙනම් ඔයා රුපියල් 100ක් ගිණුම තැන්පත් කරොත් වර්ෂය අවසානයේ ගිණුම 115ක් තියෙන්න ඕන. හරිද? එතකොට මේක මුළු මුදල වෙද්දි හරිද මේක තැන්පතු මුදල වෙද්දි දෙවෙනි වර්ෂයේ අවසානයේ තියෙන මුළු මුදල ගන්න නම් මම ආයෙ පාරක් මෙයව 100ට 115න් ගුණ කරනවා. එතකොට මෙන්න මේකෙන් උනත් මට ගන්න පුළුවන් අවසාන උත්තරේ ගන්න පුළුවන්. එතකොට මෙතන එනවා රුපියල් 79350ක් විදිහට වර්ෂ දෙක අවසානයේ කිනුමේ ඇති මුළු මුදල්. හරි. එතකොට ඔය කියපු ක්‍රම තුනටම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. තුනටම ඕනනම් හදලා බලන්න. ඔය උත්තරේ තමයි එන්නේ. හරි. එහෙනම් මම දැන් යනවා තුන්වෙනි ගැටලුවට. දැන් තුන්වෙනි ගැටලුවේ මොකද්ද කියලා තියෙන්නේ ළමයි? කියනවා අමල් බැංකුවේ මුදල් තැන්පත් කිරීමෙන් වර්ෂයකට පසු රමණී කියලා දෙනවා. රමණී මොකද කරලා තියෙන්නේ? රුපියල් 60000ක කොටස් මිලදී ගන්නවා. ඒ මිලදී ගත් කොටස් ගන්න කීයද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. හරි. හරි. රමණී රුපියල් 60000ක් මේ කියන මූල්‍ය සමාගමේ ආයෝජනය කරලා එක කොටසක් කීය ගාණේද අරගෙන තියෙන්නේ. කොටසක් රුපියල් 60 ගානේ කොටස් අරගෙන තියෙනවා. හරිද? එහෙනම් 60000ක කොටස් ගත්තා. එක කොටසක මිල රුපියල් 60යි. එහෙනම් 60 ගානේ 60000ක් කීයද කියලා 60000කට කීයක් ගන්න පුළුවන්ද කියලා තමයි මට හොයන්න වෙන්නේ. එහෙනම් මට ගන්න පුළුවන් කොටස් මෙයා අරගෙන තියෙනවා කොටස් 1000ක් අරගෙන තියෙනවා රමණී. හරිද? බලන්නකො හරි ලේසියෙන් මේ ප්‍රශ්නෙට විසඳන්න පුළුවන් නේ. අපිට රූල් තුනයි මේ ප්‍රශ්නෙට කියන උත්තර. හරි. මොන්න දැන් අන්තිම ප්‍රශ්නේ අපි මොකක්ද අහලා තියෙන්නේ? අන්තිම ප්‍රශ්නේ අපි අහලා තියෙනවා. එම වර්ෂයේ අවසානයේ රමණී වර්ෂය සඳහා වූ ලාභාංශ මුදල ලබාගෙන ඇය සතු කොටස් සියල්ල
එක කොටසක් රුපියල් 75යි 735 බැගින් විකුණයි. දැන් රමණී අත ඇති මුළු මුදල වර්ෂ දෙක අවසානයේ අමල්ගේ බැංකු ගිණුමේ ඇති මුළු මුදලට සමාන නම් මූල්‍ය ආයතනය මගින් කොටසකට ගෙවා ඇති ලාභාංශ මුදල සොයන්න කියන. හරි. මෙහෙමනේ අපිට මේ ගානෙම එක දත්තයක් දීලා තියෙනවා. මොකද්ද? රමණී සතුව තියෙන මුළු මුදල රමණී සතුව තියෙන මුළු මුදල වර්ෂ දෙක අවසානයේ අමල්ගේ ගිණුමේ ඇති මුළු මුදලට සමානයිලු. හරිද? එතකොට අමල්ගේ ගිණුමේ මේ වෙද්දි කීයක් තියනවද? රුපියල් 79350ක් තියෙනවා. අපි මොකක් හරි විදිහකින් රමණීයේ අතේ තියෙන මුළු මුදල මුළු මුදලට ප්‍රකාශනයක් මම ගොඩ නැගුවා. හරිද? අන්න ඒ ප්‍රකාශනයේ සමාන කරලා 79350ට මට පුළුවන් එක කොටසක මිල හොයාගන්න. හරිද? ඒක ලාභාංශයක එක කොටසක ලාභාංශය හොයාගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඔයා දන්නවා කොටස් වෙළඳපොළ ආශ්‍රිතව ලාභ ලබන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද? ඔයා ගත්ත කොටස් ගන්න. ඔයාට පුළුවන් වුණා නම් වෙළඳපොළ ස්ථාවර වෙද්දි එක කොටසක මිල වැඩි වෙනවා. එතකොට එහෙම වැඩි වෙද්දී මෙයා බලන්න මේ රුපියල් 60000කට ගත්ත කොටස් ටික රුපියල් 15ක් ලාභයක් තියාගෙන රුපියල් 75000 රුපියල් 75යි සත 35කට තමයි විකුණන්නේ. ඒ කියන්නේ මෙයාට තියෙනවා රුපියල් 15යි සත 35ක ලාභයක් තියෙනවා එක කොටසකින්. අයගේ කොටස් 1000ක් තියෙනවනේ බලන්න. ඒතර සුළු කරලා බලන්න කීයක ලාභයක් හම් වෙනවද කියලා මෙයාට. ඕනනම් සුළු කරොත් 15යි සත 35 ගානේ කොටස් 1000. ඒ කියන්නේ කෙලින්ම රුපියල් 15350ක ලාභයක් තියෙනවා මෙයාට. හරිද? හරි. එතකොට කොටස් වෙනදබල ආශ්‍රිතව ලාභ ලබන්න පුළුවන් අනිත් විදිය මොකක්ද? අනිත් විදිය තමයි මේ ගානේ කියලා තියෙන්නේ. මොකද්ද? අනිත් විදිය තමයි ලාභාංශ ආදායම්. તો ලාභාංශ ආදායම් කියන්නේ මොකද්ද? එතකොට මේ ඔයා දැන් යම්කිසි ආයතනයක කොටස් මිලදී ගන්න ආයෝජනය කරා. එතකොට වර්ෂයක් අවසානයේ මේ කියන සමාගම ඒ ඒ ආයත ඒ යා ඔයා කරපු ආයෝජනයෙන් මෙයා මොකක් හරි භාණ්ඩයක් හෝ මොකක් හරි යම්කිසි දෙයක් හදයි. එතකොට ඒ දේ එළියට දාලා ඒකෙන් ලාභ ලැබෙනවනේ මේ ආයතනයට. එතකොට අන්න ඒ ආයතනය විසින් යම්කිසි එයාලට ලැබිච්ච ලාභයෙන් කොටසක් එයාලට ලැබිච්ච ලාභයෙන් කොටසක් මේ කොටස්කරුවන්ට බෙදලා දෙනවා. හරිද? අන්න ඒක අපි කියන්නේ ලාභාංශයක්. හරි. එතකොට කවිනි මයික් එක ඔන් වෙලා වගේ. එතකොට අපිට පුළුවන් කොටස් ආශ්‍රිත මෙයාට ලැබෙන ලාභය හොයන්න මෙන්න මේ විදිහට. කොහොමද? හරි. එතකොට මම කෙලින්ම අමල් අත ඇති මුදල හොයන්න. සමාවෙන්න අමල් නෙමෙයි. රමණී සතුව වර්ෂය අවසානයේ ඇති මුදල් මට ගන්න පුළුවන්. කොහොමද? ආ මෙයාට ආදායම ලැබෙන විදි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාග්ධන ලාභය සහ ලාභාංශ ආදායම. එතකොට මෙයා කොටස් විකුණලා ගත්ත ආදායමක් තියෙනවනේ. හරිද? එතකොට මෙයා සතු මුළු මුදල වෙනවා කොටස් විකිණීමෙන් ලද මුදල වගේම අනිත් එක තමයි ලාභාංශ ආදායම.
හරි. ඒක කොටස් විකිණීමෙන් ලද මුදල කීයද? කොටස් විකිණීමෙන් ලද මුදල හොයන්න පුළුවන්. එක කොටසක් 75 සත 35 ගානේ කොටස් 1000ක් තමයි විකුණලා තියෙන්නේ. ලාභාංශ ආදායම හොයද්දි මට ප්‍රශ්නයක් තියෙනවා. ආ මම දන්නේ නැහැ ලාභාංශයක් කීයද කියලා. එහෙනම් මම ලාභාංශයක් ගන්නම් රුපියල් p කියලා. හරිද? ලාභාංශ කොටසකට ලාභාංශ මුදල. ලාභාංශ මුදල මම ගන්නම් රුපියල් p විදිහට. හරිද? එහෙනම් දැන් මම දන්නවනේ රාමණි සතුව තියෙනවනේ මුළු මුදල කීයද කියලා මම දන්නවා. මොකද මෙයා කලින් දීලා තිනවා ඒකට පොඩි හින්ට් එකක් දීලා තිනවා 79350 කියව නැත්නම් අමල් සතුව වර්ෂ දෙක අවසානයේ තියෙන මුළු මුදල තමයි රාමණි සතුව වර්ෂය අවසානයේ තියෙන්න ඕනේ කියලා. එතකොට එහෙම වුණත් මට ලාභාංශ ආදායම ගන්න පුළුවන් 1000යි p විදිහට. තේරුණාද චෝටු පුතේ? හරි. එතකොට ඔන්න මේක තමයි රමණී සතුව මේ වර්ෂයේ අවසානයේ තියෙන මුළු මුදල වෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේක සමාන වෙන්න ඕනි කියනවා මොකේද? ආ මෙන්න මේක සමාන වෙන්න ඕනි කියලා තියෙනවා අපිට අමල් අතේ ඇති මුළු මුදලට. ඒතර අමල් අතේ තියෙන මුළු මුදල කීයද? 79350ක් නේ. හරි. එහෙනම් දැන් මම මේක විසඳුවොත් මෙතන එනවා 79350. මෙතන එනවා ගුණ කරපුවාම 75350ක් කියලා. එකතු කිරීම 1000යි p. දැන් තියෙනවා අපිට සරල සමීකරණයක්. එතන මේ සරල සමීකරණය ඉස්සඳන්න තියෙන්නේ. මම දෙපැත්තෙන්ම 75350 ගන්න අඩු කරන්න. උඩ මෙහාට මෙහා කැපුණා. මෙතන 79350යි 75350 අඩු වුණා. මෙතන 4000ක් විදිහට එනවා අවසාන උත්තරේ. 4000 සමානයි 1000යි p කියලා එන්නේ. p ව තනි කරගන්නවම දෙපැත්තම ඔන්න 1000න් බෙදුවා. දෙපැත්තම 1000න් බෙදපුවාම p-ට මට උත්තරයක් එනවා 4යි කියලා. p-ට උත්තරය 4යි කියන්නේ කොටසකට ලාභාංශ මුදල මට ගන්න පුළුවන් රුපියල් 4ක් විදිහට. ඉතින් වැදගත් දෙයක් තියෙනවා කියන්න ඔයා මේ මෙතන රුපියල් කියලා දාන්න එපා. හරිද? p සමානයි රුපියල් 4යි කියලා උත්තරේ තියන්න එපා. තියන්න එපා කියන්න හේතුව තමයි දැන් හිතන්න ඔයා p-ට උත්තරේ රුපියල් 4යි කියලා තිබ්බා. ඒක ලාභාංශ මුදල මම ගත්තේ රුපියල් p කියලා. හරිද? ලාභාංශ මුදල රුපියල් p කියලා තියෙන දැනට p-ට මම ඊට පස්සේ ආදේශ කරනවානේ රුපියල් 4යි කියලා. එතකොට රුපියල් 4යි නේ. කිසි තේරුමක් නැති එකක් වෙන්නේ. හරි? ඒක නිසා ඔයා p-ට උත්තරය හෙව්වේ p ඉස්සරහින් රුපියල් කියලා තියෙනවා. රුපියල් p කියලා ගත්තේ. අන්න ඒ නිසා p-ට ගන්න උත්තරේ ඉලක්කම් වලින් විතරක් තියන්න ඒකක දාන්න එපා. හරි? එහෙනම් p සමානයි 4යි කියලා වෙන මට කොටසක ලාභාංශ මුදල ගන්න පුළුවන් රුපියල් 4ක් විදිහට. හරි. ඉතින් ඔන්න ඔය විදිහටයි ඒ ගැටලුව විසඳන්න තියෙන්නේ. මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. මම විස්තර කරන්න කොහොමද මේ ප්‍රශ්නේ ලකුණු බෙදලා ගිහිල්ලා තියෙන්නේ කියලා. හරි. එතකොට ඔයාට මේ පළවෙනි කොටසට හම් වෙනවා වෙන මේ ප්‍රකාශනය ලියනකොට ඔයාට හම් වෙනවා එක ලකුණක්. ඊට පස්සේ හරි උත්තරය ගන්නකොට ඔයාට තව ලකුණක් හම් වෙනවා. එතකොට ඔන්න ඔයා මේ සම්බන්ධය ලියනවට මේ සම්බන්ධය හෝ මොකක්ම හරි විදියකින් මෙතනද සම්බන්ධයක් ගන්නවට ඔයාට හම් වෙනවා ලකුණු දෙකක්. මෙතන මොකක් හරි සම්බන්ධයක් ගන්නවට ලකුණු දෙකක් හම් වෙනවා. ඊට පස්සේ අවසාන උත්තර හරියට ගන්නවට ඔයාට තව ලකුණක් හම් වෙනවා. ඊට පස්සේ අර කොටස් හොයන ගානේ ඔයා වෙන මේ සම්බන්ධය ලියනවට එක ලකුණක් හම් වෙනවා. ඒක විසඳලා හරියට උත්තරය ගන්නවට ඔයාට තව ලකුණක් හම් වෙනවා. ඊට පස්සේ අවසාන ප්‍රශ්නේ අ, අවසාන ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු 3ක් හම් වෙනවා. එතකොට ඒ ලකුණු 3 බෙදලා ගිහිල්ලා තියෙන්නේ
ඔයා හොයනවට වෙන්න මේක. කොටස් විකිණීමෙන් ලද මුදල හොයනවට වාට එක ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒක ඇසුරෙන් අවසානයේ වෙන්න මේ ලාභාංශ මුදල වෙන්න මේ මෙන්න මෙතෙන් ඒක සුළු කරලා මෙන්න මෙතෙන්දී තව ලකුණක් හම්බ වෙනවා. ඒතකොට අවසාන උත්තරේ හරියට ගන්නවට වඩා තව ලකුණක් හම්බ වෙනවා. කොහොම හරි ඔයා මොන විදිහට මේ ප්‍රශ්නේ හදලා තිබ්බා ප්‍රශ්නෙට දෙන ලකුණු තුනක් ඔයා හදලා තියෙන ක්‍රමය හරිනම් අනිවාර්යෙන්ම ඒ ලකුණු තුන මේ ප්‍රශ්නෙට හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ප්‍රශ්නෙට අදාළ ලකුණු බෙදලා ගිහිලා තියෙන්නේ. එහෙනම් ඩිස්කෂන් එක මෙතනින් අවසන් වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට වට මෙසේජ් එකක් දාලා අහන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.